චිත්‍රකතා පොතක් ඇතුළට යන්න නෑ මේ චිත්‍රකතා පොතක් නෙමේ මේ මම ගියපු ලස්සන තැනක් ඇත්තටම මාරම ලස්සන පරිසරයක් විඳින ගමන් නාන්න පුළුවන් තැනකට තමයි මේ යන්නේ කතරගම යන ඔයාලා නම් යන්න ඕනම තැන. හැබැයි මම කොච්චර කතරගම ගියත් මම මෙතනට ගියෙත් පළවෙනි පාරට. මොකද මීට කලින් මම මේ තැන ගැන දැකලාවත් දැනගෙනවත් ඉඳියේ නැහැ. අපි හැමදාම කතරගම ගිහිලා එනකොට නානේ තිස්ස වැව ගාව තියෙන ඇලෙන්. එතන අද අපි ගියාට පොඩ්ඩක් අපිරිසුදුයි වගේ දැනුණා. එතනින් නාන්න හිත දුන්නෙම නැහැ. ඉතින් ඒක නිසා මේ තැන හොයාගෙන ආවා. මෙතන තියෙන්නේ වීරවිල ලේක් එකෙන් එන ඇලක් මේක. ඇත්තටම මාරම ලස්සන තැනක් ළමයි චිත්‍රකතා පොතක් ඇතුලේ තියෙනවා වගේ තැනක්ම තමයි. වීඩියෝස් වලට ලස්සන පේනවද දන්නේ නැහැ. ඇත්තටම හෙන් දැක්කම මේක පුදුම ලස්සනක්. වගේ මෙතන විනෝද වෙන්නත් පුළුවන්. හරිම නිස්කලංක පරිසරයක් තියෙන ගොඩදෙනෙක් යන්නේ නැති නිසාද දන්නේ මේ තැන මෙච්චරටම ලස්සන වුණේ. වතුර පාර ටිකක් විතර සැරයි ටිකක් නෙමෙයි සමහර දවස් වලට ගොඩාක් සැර වෙනවලු. අපි යන දවසේ මෙන්න මේ වගේ ලණුවක් දාලා තිබ්බා. අපි ඒක අල්ලගෙන තමයි ඉඳී. ඒක අල්ලගෙන නැතුව නම් ඉන්න බෑ. මොකද ගොඩාක් පහළට මේක හයියෙන් ගලාගෙන යනවා. කට්ටිය නම් කිව්වේ සමහර වෙලාවට රෑ වෙනකොට වගේ මේ පැත්තට අලිත් වෙනවා කියලා. අපි මෙතන පැය 4ක් විතර ඉඳියා. අලි නම් ආවේ නෑ ඒ වෙලාවේ. හැබැයි මෙතන වැව් කණ්ඩියත් එක්කලා මේ අල තිබ්බ view එක නම් මාරම ලස්සනයි ළමයි. ඔයගොල්ලෝ කතරගම යනවා නම් එකපාරක් හරි ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්. එතන තියෙන්නේ ඒ තරම් ලස්සන නිදහස් පරිසරයක්. යනවා නම් ඒ වගේම ලණුවක් අරගෙන යන්න අමතක කරන්න එපා. මොකද ඒගොල්ලෝ ගමේ අය කියපු විදියට මෙතන සැඩ පාරට අවු වෙලා 4 දිනක් විතර ගිහිල්ලා තියෙනවලු. ඒ කියන්නේ සමහර වෙලාවට මේ වතුර ගොඩාක් සැර වෙනවලු. එතන ගන්න මම තව වීඩියෝ එකකින් අරන් එන්නම් ගිහිල්ලා එන්නම්. බයි බයි.